Hello guys, welcome back my channel. ඉතින් ඔයාලත් එක්ක දින කල්ට ප්‍රචාරණය ගෙන තවත් brand new video එකක්. ඉතින් යාළුවනේ කලින් දාපු වීඩියෝ එකේ ගොඩක් අය කමෙන්ට්ස් කරලා අහලා තිබ්බා. ගොඩක් අය මට personal comment දාලා අහලා තිබ්බා. ඉතින් මේ කොහොමද හරියටම Facebook page එක delete කරගන්නේ? ඉතින් Facebook page එක delete කරන්න කියන එක delete කරන්න බෑ. මේ වගේ ප්‍රශ්න දාලා තිබ්බා. ඉතින් profile එකේ password එක ඉල්ලනවා. මෙන්න මේ වගේ ප්‍රශ්න දාලා තිබුණා. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් අද වීඩියෝ එකේදී ඔයත් එක්ක explain කරන්න යන්නේ කොහොමද අපි හරියටම Facebook page එක delete කරගන්නේ කියලා. ඉතින් අපි බලමු කොහොමද හරියට මේ Facebook page එකක් නිවැරදිව delete කරගන්නේ කියලා. ඉතින් මම ඔයාලට කියලා දෙනවා මේකේ profile password එක හොයාගන්නේ කොහොමද Facebook එකේ. ඉතින් මෙන්න හැමදේම කියලා දෙනවා. ඉතින් මේ හැමදේම ඔයාලට කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක skip කරන්න නැතුව දිගටම වීඩියෝ එක කරලා දෙන්න. මොකද මේකේ තියෙන එක ඔප්ෂන් එකක් හරිය ඔයාලට මග යනොත් එහෙම ඔයාලට මේ Facebook page එක delete කරගන්න බැරුව වෙනවා. ඉතින් වීඩියෝ එක යනකොට මතක් කරනවා තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් දැන් පහළ තියෙන subscribe button එක click කරලා හැමදේම bell icon එකත් all කරලා තියාගන්න. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එක ගිහලා බලමු කොහොමද හරියට Facebook page එක delete කරගන්නේ කියලා. එහෙනම් යාළුවෝ වීඩියෝ like එකක් දාන්නම වීඩියෝ සෙට් වෙමු. හරියල්නේ ඉතින් ඔය ඉස්සෙල්ලා මගේ මොබයිල් ෆෝන් එක අරගෙන ඉන්නවා. මොබයිල් ෆෝන් එකේ තියෙන Facebook ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න ඕනේ. ඉතින් ඔය Facebook එක අප්ඩේට් කරගෙන නැත්නම් ඔය Play Store එකට ගිහලා මේ Facebook එක අප්ඩේට් කරගෙන ඉවරලා මෙතන Facebook ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න. ඉතින් මම මෙතන Facebook ඇප්ලිකේෂන් එක ඕපන් කරගත්තට පස්සේ මගේ මේන් ඉන්ටර්ෆේස් එකට එනවා. ඉතින් මේ මේන් ඉන්ටර්ෆේස් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ කෙළවරේ තියෙනවා වගේ ප්‍රොෆයිල් එකත් එක්ක ඉරි කැල තුනක්. ඉතින් මෙන්න මේ ප්‍රොෆයිල් එකත් එක්ක තියෙන මේ ඉරි කැල තුන වල එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ මෙනු එකක් පෙන්නනවා. ඉතින් මේ මෙනු එකේ ඔයාලා බලා ගන්න බලන්න මගේ නම් උඩම තියෙනවා pages කියන එක. නැත්නම් ඔයාලට pages කියලා තනන්න නැත්නම් මෙතන see more button එක උඩ ටච් කරලා ඉවරලා ඔයාලා බලන්න මේකේ ඇතුළේ තියෙනවා pages කියලා තනක්. මේක ගන්න. හරිද? ඉතින් මගේ දැන් මෙතන pages කියන තැන මම මේ විදිහට ටච් කරලා දෙනවා. ටච් කරලා දුන්නාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මගේ pages ටික මෙතන පෙන්නනවා. ඉතින් මම දැන් මෙතනින් select කර ගන්නවා මට කියන delete කරගන්න අවශ්‍ය කරන page එක. ඉතින් මට මේ දෙවෙනිට තියෙන blog by travel කියන page එක තමයි මෙතන delete කරගන්න ඕනේ. ඉතින් මම මේක උඩ එකපාරක් මේ විදිහට touch එකක් දෙනවා. ඉතින් touch කරලා පස්සේ ඔයාලා බලන්න පුළුවන් මෙන්න මේ වගේ interface එකක් එනවා. ඉතින් මෙතන තියෙනවා switch කියලා button එකක්. අපි මේ switch කියන button එක press කරලා ඉවරලා අපි මෙතනදී ඒ account එකට එහෙම නැත්නම් මේ page එකට මේ විදිහට switch වෙනවා. ඉතින් මම මේ switch කියන button එකට touch කරලා මේ විදිහට page එකට switch වෙනවා. ඉතින් එතකොට අපිට delete කරගන්න ඕන page එකට තමයි මේ විදිහට switch වෙන්නේ. හරිද? හරි. ඉතින් මෙතන මේ තියෙන profile එක උඩ එකපාරක් touch කරොත් එහෙනම් මම අපේ profile එකේ ඇතුළට යනවා. ඉතින් මේ විදිහට මම profile එක උඩ එකපාරක් touch කරන්න. touch කරාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ interface එකක් එන. ඉතින් මේකේදී අපිට පේනවා professional dashboard කියලා interface එකක් එන. ඉතින් මෙන්න මේ interface එකේ තිබ්බොත් තමයි අපිට මේ page එක delete කරගන්න පුළුවන්. හරියන්නේ දැන් ඔයා මෙතනදී මේ page එකෙන් back වෙලා මේ විදිහට මෙතනදී back වෙලා ඔයාලට මෙතන ඉරි කැල තුනක් පේනවා දකුණු පැත්තේ. මේ ඉරි කැල තුන උඩ මේ විදිහට touch කරන්න. touch කරාට පස්සේ අර ඉස්සෙල්ලා වගේ menu එකක් මෙතන open වෙනවා. ඉතින් මෙතනදී ඔයා මෙතන මේ තියෙන settings කියන option එක උඩ එකපාරක් touch කරගන්න. ඉතින් මෙතන පල්ලෙහාට තියෙනවා මෙතන settings privacy කියලා. මෙන්න මේ settings and privacy option එක උඩ එකපාරක් මේ විදිහට touch කරන්න. touch කරාට පස්සේ ඔයාලා බලන්න පුළුවන් මෙතන උඩම තියෙනවා settings කියලා option එක. ඉතින් මේ option එක උඩත් ඔයා එකපාරක් touch කරගන්න. ඉතින් මෙතන touch කරගත්තට පස්සේ අපිට අලුත් menu එකක් open වෙනවා. ඉතින් මෙන්න මේ menu එකේ පල්ලෙහාට scroll කරලා බැලුවොත් එහෙම බලා ගන්න පුළුවන් තියෙනවා your information කියලා තැනක්. හරිද? ඉතින් එහෙම නැත්නම් ඔයාලා මෙතන page information කියලාත් පෙන්නයි. ඉතින් මෙතන යට තියෙනවා බලා ගන්න බලන්න මේක යටතේ තියෙනවා දෙවෙනියට access and control කියලා තැනක්. ඉතින් මෙන්න මේ access and control කියන තැන ඔයා මේ විදිහට එකපාරක් touch කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා බලා ගන්න බලන්න මෙතන අලුත් menu එකක් open වෙනවා. ඉතින් මේ menu එකේ ඔයාලා බලා ගන්න පුළුවන් තියෙනවා deactive page, unpublished page and delete page කියලා. ඉතින් මෙන්න මේ තුනෙන් එකට තමයි අපි tick එක දාගන්න ඕනේ. ඉතින් මෙතනදී අපි මෙතන page එක delete කරන්න යන නිසා delete page කියන තැනට තමයි tick එක දාගන්න. ඉතින් මෙතන tick එක දානලා ඔයාලට පල්ලෙහා තියෙන continue කියන නිල් පාට button එක press කරන්න. ඉතින් මේ continue කියන නිල් පාට button එක press කරාට පස්සේ ඔයාලට තවත් අලුත් menu එකක් open වෙනවා. හරිද? ඉතින් මෙතනදී ඔයාලට මොකුත් කරන්න නැහැ. මෙතන පහළ තියෙන නිල් පාට continue button එක උඩ press කරලා ඔයාලට මේක continue කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් මෙතන continue කරාට පස්සේ ආයෙත් අලුත් menu එකක් මේ විදිහට open වෙනවා. මේ menu එකේ ඔයාලට බලා ගන්න පුළුවන් save post in your archive. ඒ කියන්නේ ඔයාලට archive කරගන්න ඕන post තියෙනවා. මෙතනින් ඔයාලට save කරගන්න පුළුවන්. ඒක තමයි download කරගන්න පුළුවන් information තියෙනවා නම් ඔයාලට මෙතනදී download කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන පහළ තියෙන continue button එක press කරලා ඉස්සරහට යන්න. ඉතින් මෙතන continue කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ඔයගේ profile එකේ password එක ඉල්ලනවා. ඉතින් මම ඔයාලට කිව්වනේ මෙතනදී මුලින්ම වීඩියෝ පටන් ගද්දිම කිව්වා මෙතනදී profile password එක අපිට page එක delete කරනවා නම් ඉල්ලනවා කියලා. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට දැන් මෙතනින් මේක මෙහෙම තියලා back වෙන්න. ඉතින් back වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ Google එක open කරගන්න. හරිද? Google browser එක ඔයාලට මෙතනදී open කරගන්න පුළුවන්. ඉතින් මම මගේ Google browser එක open කරගෙන ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ විදිහට ඔයා Google browser එක open කරගන්න. browser එක open කරගෙන ඉවරලා ඔයාලට පුළුවන් මෙතන තියෙන උඩ profile icon උඩ touch කරන්න. හරිද? ඉතින් ඔයාගේ Gmail account එකේ මුල් අකුරේ දෙක ඇති මේ විදිහට profile icon එක මේ profile icon උඩ touch කරලා ඊට ඔයාලට පුළුවන් මෙතන manage your Google account කියන තැන touch කරගන්න. ඉතින් මේ manage your Google account කියන තැන touch කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ menu එකක් open වෙනවා. ඉතින් මේ menu එකේ ඔයාලට බලා ගන්න password manager කියලා තැනක් තියෙනවා. ඉතින් මෙන්න මේ password manager කියන තැනට එකපාරක් මේ විදිහට touch එකක් දීලා එතන open කරගන්න.
ඉතින් මම දැන් මෙතන password manager කියන තැනට දීලා මේක ඕපන් කරගන්නවා. ඉතින් මේක ඕපන් වුණාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් අපේ මේ Gmail එකට හදලා තියෙන password ටික මෙතන තියෙනවා බලා ගන්න පුළුවන්. හරිද? ඉතින් මම දැන් මෙතන facebook.com කියන තැනට එකපාරට ටච් එකක් දෙනවා. ඉතින් ටච් එකක් දුන්නාට පස්සේ අපේ මේ විදිහට fingerprint එක ඉල්ලනවා. ඉතින් මම මෙතන fingerprint එක දෙනවා. ඉතින් දීලා ඉවරලා මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් මගේ Gmail එකත් එක්ක මෙතන යට password එක තියෙනවා. ඉතින් ඔයාලා මෙතන i icon එක උඩ ටච් කරලා මේ password එක බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා මෙතනදී copy icon එක දීලා මේ විදිහට ඔයාගේ password එක copy කරගන්නත් පුළුවන්. ඉතින් මම දැන් මෙතනින් back වෙලා ඉවරලා ආපහු Facebook page එකට login වෙනවා. ඉතින් මේ විදිහට දැන් මම Facebook page එකට login වෙලා අතන copy කරගත්ත එක මෙතනට paste කරගන්නවා. ඉතින් මෙතන paste කරගෙන ඉවරලා ඔයාලට පුළුවන් මෙතන continue කියන button එක උඩ press කරගන්න. ඉතින් මම මේ continue කියන button එක උඩ press කරගන්නවා. press කරගත්තට පස්සේ අපිට අලුත් menu එකක් open වෙනවා. ඉතින් මේ menu එක තමයි අපේ අවසාන option එක වෙන්නේ. ඉතින් මෙතනදී ඔයා බලන්න ඕන හරියටම ඔයාගේ profile එකද මෙතන තියෙන්නේ. ඔයාලා delete කරන්න page එකේ profile එකද තියෙන්නේ. තමයි name එකද මෙතන දීලා තියෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ටික හරිනම් ඔයාලට පුළුවන් මෙතන පහළ තියෙන නිල් පාට delete page කියන button එකට දීලා මේක delete කරගන්න. එහෙම නැත්නම් ආපහු මුලින් ඉඳන් වීඩියෝ එක බලලා මෙතෙන්ට ආපහු ඇවිල්ලා මේ විදිහට page එක delete කරගන්න. ඉතින් මම මේ නිල් පාට බටන් එකට දීලා මේ විදිහට page එක දැන් delete කරගන්නවා. ඉතින් මෙතන delete කරගත්තට පස්සේ අපි ඔටෝම අපේ profile එකට මේ විදිහට login කරනවා. ඉතින් මෙතන login කරාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් දැන් මෙතන මම අර profile icon එකත් එක්ක තියෙන ඉරිකැල් තුනට touch කරලා තියනවාද බලනවා අපේ page එක දැන් delete වෙලාද කියලා. හරිද? හරි. ඉතින් ආපහු අපි මේ විදිහට මේ menu එකට එනවා. ඉතින් ඊට පස්සේ pages කියන තැනට ගිහලා පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් අපේ page එක දැන් delete වෙලා තියෙනවා. ඉතින් මගේ දැන් pages 3ක් තිබ්බ ඉස්සෙල්ලා දැන් තියෙන pages 2යි. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට අපිට page එක delete කරගන්න පුළුවන්. ඉතින් යාළුවෝ ඔන්න ඔය විදිහට තමයි අපි හරියටම Facebook page එක delete කරගන්නේ. ඉතින් මම හිතනවා අනිවාර්යයෙන්ම ඔයාලට මේ වීඩියෝ වැදගත් වෙනවා කියලා. ඉතින් මේ වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ඔයාලා දැන් පහලින් කමෙන්ට් කරන්න මතක් කරන්න එපා. එතකොට ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතන යාළුවෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ යාළුවට බලන්න මේ වීඩියෝ share කරන්න මතක් කරන්න එපා. එතකොට ආයෙත් මතක් කරනවා අපේ channel එක කවිටෙක් පොත් channel එක දැම්ම subscribe කරලා තියාගන්න. හැබැයි තියෙන bell එක නත් all කරලාම තියාගන්න. එතකොට අපේ Facebook page එකේ තියෙනවා කවිටෙක් pro Facebook page එක. ඉතින් මේ Facebook page එක follow කරලා තියාගන්න. ඊට අමතරව අපි WhatsApp channel එකක් හදලා තියෙනවා. මේ WhatsApp channel එකත් follow කරලා තියාගන්න මතක් කරන්න එපා. ඉතින් මම මේ හැම දෙයකම links පහළ description එකේ දාලා දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ description එකේ ගිහිල්ලා මේ links අරගෙන ඉරලා ඒවට ගිහිල්ලා අපිව follow කරන්න. ඉතින් එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හැමෝම බලාපොරොත්තු වෙමු. අද ගිහින් නම් ඔයාලා සියලු දෙනාටම ජයෙන් ජයම වේවා.